good morning කොහොමද ඔයාලට ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් එන්නත් බැරි වුණා. ඉතින් අද මම අරන් ආවේ සෙනසුරාදා දවස උදේවරුව මමයි පපයි ගත කරේ විදිහ. ඉතින් පොඩි vlog එකක් බලන්නකෝ. ඉතින් මේ මලේ ලස්සන උදේ බලනකොට මේ මල් පිපිලා තිබ්බා. ඉතින් බබාව නිදි කෙරෙව්වා උදේම. නැත්තම් කිසි වැඩක් කරගන්න හම්බ වෙන්නේ නැති නිසා මම එයාව උදේම නිදි කෙරෙව්වා. ඉතින් තියෙන්නේ නම් ගේ අස් කරලා දාන්න තමයි. ගේ අස් කරලා මොප් කරගන්න තමයි තියෙන්නේ. ඉක්මනටම බබා නැගිටින්න කලින් මේ වැඩ ටිකත් ඉවර කරගන්න තමයි හදන්නේ. ඔන්න දැන් ගේ ඉක්මනටම අතුගා ගන්න තමයි හදන්නේ. කාමරේ ටක් ටක් ගාලා මම අස් කරගන්නවා. නැත්තම් බබා හැරුණොත් කිසි වැඩක් මට කරගන්න හම්බ වෙන්නේ නැහැ. යත් එක්ක ඉන්න වෙනවා. ඉතින් ඉක්මනින් දැන් කාමරේ අතු ගාලා අස් කරගත්තා. දැන් මේ පේන්නේ අතු ගා ගන්න විදිහ මම. ඉතින් ඉක්මනටම මේ වැඩේත් ඉවර කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න දැන් ගේ අස් කරලා මොප් කරලා ඔක්කොම වැඩ ඉවරයි. දැන් නම් උදේ 10ට විතර ඇති. ඉතින් ඉස්සරහත් මම අතු ගාගත්තා එළිය. ගේ ඇතුළ මොප් කරගත්තා. මොකද නිතරම බබා එළියේ ඔතන ඉන්න හින්දා මම ඉස්සරහා කොහොමත් හැමදාම මොප් කරගන්නවා. දැන් හදන්නේ මම කන්න. ඉතින් මටම කන්න ඕනේ. නැත්තම් මට කන්න හම්බෙන්නේ නැහැ බබත් එක්ක. මොකද එයා දඟලනවා. එක පස්සෙම ඉන්න ඕනේ හින්දා. ඉතින් ඉක්මනටම කාලා එන්න තමයි හදන්නේ. ඔය තියෙන්නේ අද උදේට මං හදපු දේවල්. පරිප්පු, හාල්මැස්සෝ, මෑකරල්, මීට් බෝල්ස් තමයි හැදුවේ. මීට් බෝල්ස් ටිකුත් තිබ්බ. මම ඒ ටිකත් දාගත්තා. ඉතින් උදේට කන්න තමයි දැන් යන්නේ. ඉක්මනටම කාලා එන්නම්. ඉතින් දැන් වෙලාව 12 මාරට වගේ ඇති. මම කාලා ඉවරලා මං චුට්ටක් හිටියා නිකන්. ඉතින් 12 මාට විතර තමයි බබා නැගිට්ටේ. ඉතින් නැගිට ගමන් යාට ටොයිස් ටික දාලා දුන්නා සෙල්ලම් කරන්න. නැත්තම් ඉතින් අඬනවානේ. බේරෙන්න බැහැ මෙයාගෙන්. කාමරේම දාලා දුන්නා. මොකද මට පේනමානෙත් කොටම ඉන්න නිසා මට ඒක ලේසි. මගේ වැඩකුත් කරගන්න පුළුවන් එයා බලන ගමන්. ඉතින් එයාට ටොයිස් දාලා දීලා තව ටිකකින් එයාට බත් කවන්න ඕනේ. මොකද එයා දුදේ මුකුත්ම කෑවේ නැතුව තමයි නිදාගත්තේ. ඉතින් ওই විදියට පැයක් විතර ඉන්න දීලා ටිකක් ඉන්න දුන්නාම එයාට බඩගිනි එනවනේ. එතකොට තමයි කවන්න ගන්න ඕනේ. නැත්තම් නම් එයා කොහොමත්ම බත් කන්නේ නැහැ. හරිම හොරයි. ඉතින් බලන්නකෝ මෙයාගේ කොලන් දඟ වැඩ ඔයගොල්ලෝ. ඉතින් මම ටක් ගාලා ගිහිල්ලා කේක් එකකුත් හදාගත්තා. මේ වෙලාවට නම් ඉතින් පිටි බොන්න බෑනේ. කහට තමයි හදාගත්තේ ප්ලේන් ටී එකක්. ඉතින් මේක බොන ගමන් චුට්ටක් ඉන්න තමයි දැන් හදන්නේ. ඉතින් අද වීඩියෝ එකත් මම මෙතනින් ඉවර කරනවා. අද දවස මගේ ගත වුණේ උදේවරුේ මෙන්න මේ විදිහට. ඉතින් පොඩි වීඩියෝ එකක් මම ගෙනාවේ. වීඩියෝස් තියෙනවා ගොඩක්. මට එඩිට් කරගන්න ටයිම් මදි මේ දවස්වල. ඉතින් ඉක්මනින්ම වීඩියෝ අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.